මාසයක් ඇතුළත අපි පේෂන්ට්ලා 1000ක් කතා කරොත් 1000ක් අපි අරගෙන ඇනලයිස් කරලා බැලුවොත් ඒ පේෂන්ට්ලාගේ වැඩිපුරම මම දැකපු දේ තමයි ඩැන්ඩ්‍රෆ් කියන කන්ඩිෂන් එක. මේ ඩැන්ඩ්‍රෆ් එක විසඳ ගන්න කීටකොනසෝල් ෂැම්පූ වෙනම් එක নানা ප්‍රකාර දැම්මට ඇත්තටම අභ්‍යන්තර සාධකයේ හොයලා නැහැ ඇයි මේකට වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ඩැන්ඩ්‍රෆ් තිබුණොත් ඔයාගේ ෆැමිලි ડોක්ටර්ත් එක්ක කතා කරලා මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්න කියලා පළවෙනිටම අහන්න ඕනේ. දෙවෙනි කාරණේ මේ ඩැන්ඩ්‍රෆ් එකට සමහර විට ගොඩක් වෙලාට බලපාන්නේ දාන එළියෙන් දාන පිටින් දාන ෂැම්පූ වර්ග, ඔයිල් වර්ග, ඒ වගේම අනෙකුත් নানা ප්‍රකාර කන්ඩිෂනර් වර්ග. මේ කන්ඩිෂනර් අපි හැමදාම කියන කොණ්ඩෙට විතරක් දාන්න ස්කබල්ට ගාවන්න එපා කියලා. මොකද ඉරිටන්ට් සබ්ස්ටන්ස් එකේ වැඩි නිසා. මේ අතර කතා බහ කරගෙන යනකොට අපි ඒ පේෂන්ට් 1000ත් එක වැඩිපුරම දැකපු දේ 70%කට වඩා වැඩියෙන් තියෙන්නේ විටමින් D ලෙවල් එකේ ප්‍රශ්න. ඊළඟට අපිට තියෙන්නේ විටමින් E සහ අනිකුත් ප්‍රශ්න. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපි කම්පෙයාර් කරාම අපිට hair loss වලට PRP GFC කරන ට්‍රීට්මන්ට් එක හැමෝටම ඕනේ නැහැ. වගේම PRP GFC එහෙම නැත්නම් PRP PRF එහෙම නැත්නම් එතනින් එහාට ගියාම ලයිට් ට්‍රීට්මන්ට් තව নানা ප්‍රකාර එක්සෝම් මේ ඔක්කොම දේවල් කරන්න හිතුවත් අපිට පොඩි දෙයකින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයත් හරි ප්‍රොෆෙෂන් කෙනා ගාවට ගිහිල්ලා හරියට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් ඔයාට කොස්ට් එක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. පහුගිය ටිකේම අපි බලමු පේෂන්ට්ලා 1000ෙම වැඩිපුර තිබුණේ ප්‍රශ්න වෙච්ච කලින් PRP ගහලා සක්සස් නැති කට්ටිය. හැබැයි ඒකට හේතුව ඔයාගේ තිබ්බ අභ්‍යන්තර ප්‍රශ්න විටමින් D ලෙවල් එකද යකඩද මේ ප්‍රශ්න විසඳන්නේ නැතුව නිකම්ම PRP කරපු නිසා. ඉතින් ඒක නිසා ඔයාට කියනවා ඔයාගේ hair loss එකක් තියෙනවා hair loss එකට හරිම ඩයග්නෝස් එක ගන්න. ඩයග්නෝස් එක අරන් ඒකට ඕන හරිම විදිහට ට්‍රීට්මන්ට් ප්ලෑන් එක හදාගන්න.